ආයිබෝවන් අද මම ගස්ලබු වලින් ජූස් එකක් හැදුවා. මේ තියෙන්නේ ඒක හදන්න ගත්ත හොඳට ඉදිච්ච ගස්ලබු ගෙඩිය. මේක මම මුලින්ම හොඳට සුද්ධ කරගෙන කෑලි වලට කපා ගත්තා. ඊළඟට මම ඒක බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට සීනි මේස හැඳි දෙකක් එකතු කරනවා. මම මේක 3 දෙනෙකුට ප්‍රමාණවත් වෙන විදිහට තමයි හදන්නේ. ඊළඟට ලුණු චුට්ටකුත් එකතු කරගෙන මේ එකතු කරගන්නේ අයිස් එකට. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම අර 3 දෙනාට අවශ්‍ය වෙන විදිහට වතුරත් එකතු කරලා ආයෙත් බ්ලෙන්ඩ් කරගත්තා. මේ තියෙන මේ විදිහට හදාගත්ත ගස්ලබු ජූස් එක. ඔයාලත් මේ වගේ ගස්ලබු වලින් ජූස් එකක් හදලා බලන්න. ඒකට මම මේ වගේ අයිස්ක්‍රීම් ටිකකුත් දා ගන්නවා. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්.